ඔක්කොම Facebook එකකිනුයි අම්මගේ රෙද්ද මේ YouTube එකකිනුයි සාසනය හදන්නේ. දැන් මම භික්ෂුන් වහන්සේ නමක් විදිහට අත්දැකීම් මහ සම්භාරයක් තියෙන භික්ෂුවක් විදියට. මගෙන් හොයන්න එන්න එපා සිල්. මගෙන් අහන්න එන්න එපා මේ අරවා මේවා අභිඥාරවා මේවා. මගෙන් අහන්න මේ මහ පොළවේ බුදු සමයට කෙලවන්න ඉන්න කල්ලි කණ්ඩායම් කොහොමද හැසිරලා තියෙන්නේ කියලා අපි ඒවත් එක්ක ගැටිලා මහ අත්දැකීම් සම්භාරයක් තියෙන එක බුද්ධ කාලෙත් හාමුදුරුවෝ එක කළා. මේ ශාසනය අපි ආරක්ෂා කරන් ඇවිල්ලා තියෙනවා. අනේ බොහොම හොඳට. ඕනම සමාජයක මේ වගේ දේවල් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දේවල්. ඒක හැබැයි ඒගොල්ලෝ මේ මහ පොළොවට කරලා තියෙන සේවය මේ වගේ තුප්පහි කහකඩ ඝනගෙඩියෝ ලංකාවේ හාමුදුරුවරු 35000ක් ඉන්නවලු. හැබැයි Facebook YouTube වල මිනිස්සුන්ගේ බැනුම් අහන මුන් වගේ ජාතියේ වල්පරයෝ 100ක්වත් නැහැ. ඉත්තෑපානෙලා බලංගොඩ කසුන්ලා මිහින්තලේලා නානසාරලා ඔය එක පාට පක්ෂ බදාගෙන කරපු වෛරී ප්‍රකාශනවල උග්‍රතම ඵලය ලෙස එකෙක් දෙන්නෙක් වරදක් කර විට මුළු සමස්ත සංඝයාම වර්තමානයේ නිന്ദා අපහසු විදිහට සිටිනවා. අහිංසකයන්ගේ දාන කාලා තෙල වැඩි වෙලා මොර නැගලා මේ කෑ ගහන්නේ. දැන් තමයි සසුන් රැක ගන්න මතක් වෙලා තිබෙන්නේ මේ කහකඩයන්ට. මේ උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම පැමිණි යතිවරයන් මහන්සලා ඉදිරියේ මුන් බලු කුක්කට්ට වඩා පහත්. අපි උතුම් වූ බුදුසසුනට සහ තුරුණුවට බෙහෙවින් ආදරය කරන නිසා තමයි මේ සටහන මෙසේ හෝ තැබීමට සිටුවේ. බුදුන් වහන්සේ හිටියනම් ඇත්තටම heart attack හැදලා තමයි පිරුණම් පාන්නේ. මුන් වගේ ධාතු සුනකයන් මේ කියන ධාතු කතා අහලා අඩේ බොල නානසාරයෝ වෙසක් සතියවත් අපිට පවු නොදී හිටහම්බන් මෙන්න වැන්දා මේ සිංහවස් ගත්ත නරි වගේම ශ්‍රමණ වෙස් ගත්ත තක්කඩියොත් ඉන්න නිසා හිතට එනේවා වචන විදියට පිට වුණොත් ආනන්තරීය පව්කරුවෙක් වෙනවා. අනේ අපේ හාමුදුරුවනේ පිං සිද්ධ වෙයි. ඔන්න ඔය වොයිස් කට් දීලා අපිව අවුස්ස ගන්න එපා. ඔබ වහන්සේලා බඩු ගහලා අඩි ගහලා සැපේ ඉන්න ඕන. ගිහියන්ටයි දින ඒව ගැන කතා කරන්න. ගිහියන්ට පුළුවන් තමන්ගේ දාන සීටු මාසෙට දීලා සාදු කියලා ඉන්න. නොදකින් මේ වගේ එවුන්ද හාමුදුරුවෝ කියන්නේ මුන් වගේ උන්ට මිනිස්සු වඳින්න පුදන්න ඕනද? සිල්වත් ඉන්න හාමුදුරුවන්ගේ ගෞරවයට ඇති කරන මේ වගේ චීවරධාරියෝ ශාසනයෙන් ඉවත් කරන්න මහානායක හාමුදුරු කටයුතු කළ යුතුයි. බුද්ධාගමට සේවය කළාට දරුවෙක් දූෂණය කිරීමට නම් සමාවක් ලබා දෙන්නේ කොහොමද? මොකද්ද එතන තියෙන ධර්මතාවය? එතන මොකද්ද තියෙන ස්වභාවික ධර්මතාවය? අනේ බොල ගණයෝ මේ එන වෙසක් පොයවත් පන්සලකට වෙලා දුක් මහන්සියෙන් හම්බ කරලා උයලා දෙන දානට ගිහලා ඉඳපන්. පාඩුවේ අර කහන්න එපා මේ වහන්න එපාලු. ඉන්න මිනිස්සු ඔක්කොම කුලප්පු කරලා මයික් 100ක් විතර වටේ හයි කරගෙන බෙරිහන් දෙනකොට ඕවදකෝ සිවුරුදාන් කරන්න ඕන. ඇත්තටම තොපිට වදින උන්ට ගහන්න ඕන. ඔය ජීවිතයේ පැත්තකින් තියලා ගිහින් උඹට ඕන මගුලක් කියපන් බා පවුනොදී සිල් හොයන්න බෑ මදාවියන්ගේ අපි එක දන්නවා. ඔය සිවුර ගලවල ඕක කියාපිය. සිල් නැත්තම් උඹට සිවුරක් මොකටද? සිවුර හැංගිලා ඉන්න පාදර වේසික පුතාලා රෙද්ද රැවිලා ඉන්නේ මුන්ට V8 නැතුව කතා කරන විදියෙන්ම ඒක තේරෙනවා. අපිට කියන්න පුළුවන් තරම් කුණුහරුප මේ කටවල් වලට එනවා. අනේ ඒක නිසා බණක් පොතක් ඉඳලා හිටලා බලපන් බා. දන් ගිල වොයිස් කඩදී ඉන්නේ නැතුව යන තැනකටවත් ගෙනියන්න දෙයක් එකතු කරගන්න. මනුස්ස ආත්මයක් ලැබිලා උතුම් පුත්සසුන ජීවිතයක් දාගන්න අවස්ථාව ලැබිලා ඒකෙන් වැඩක් ගන්නෙ නෑ. අපරාධ බං උඹලගේ ජීවිත මුන් තමයි මේ සිවුරු පොරවගෙන මේ රට අගාධයට ඇදලා දැම්මේ කාලකන්ණි කහ කඩය. ඉතින් උඹ ඔය කියන වගේ උඹට ඔය තියෙන මහා අද්දකීන් සමුදාය ඔය සිවුර ගලවලා බෙදුවනම් ඉවරයිනේ අවසර. බුද්ධාගමට කෙලවන්නේ මේ සිවුරු අස්සෙම ඉන්න තක්කඩි. මං හූන කිව්ව වගේ කියන්නම්. මුන් ගුටි කන දවස වැඩි ඈතක නම් නෑ. මහාන වෙලා අනුන්ගේ දානකකා සිව්පසෙන් උපස්ථාන ලබන්නේ ඔය කුණුහරුප කරන්නද? එහෙම නැත්නම් අවබෝධයෙන් මහානදම් පුරලා නිවන් අවබෝධ ලබන්නද? මේ රටේ මිනිස්සු අති උතුම් බුදුන් වහන්සේගේ ධර්මයේ පිටපතාවි ධර්මයේ සුරකීවි. ඒ ධර්මයේ තුලින්ම ඔවුන්ගේ ජීවිත සූපත් කරගනිවි. ඒවයි එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි උඹලා වගේ අශිෂ්ට අශෝභන දුස්සීල සිවුරට මුවා වෙලා ගිහියෙක්වත් නොකර තරම් පහත් නින්දිත වැඩ කිරීම තුළින් බෞද්ධ ජනතාව ශීඝ්‍රයෙන් අති ශීඝ්‍රයෙන් පන්සලෙන් ඈත් වෙන බව හොඳින් මතක තියාගනිමු. අන්තිමට කියන්න තිබෙන්නේ මේ මාක් සකබර් නැත්නම් දැනටමත් බයියෝ මුන්ගේ පිළිමල හදලා වඳිනවා. එහෙව් වහල් අවලං 70ක් මුන්ගේ දායක වෙලා ඉන්නේ. නානසාර ඊයේ කරපු මේ කතාවත් එක්ක ඔබට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිත් එක්ක ඉන්න ලයික් කරන්න, ෂෙයා කරන්න. එතෙක් ඔබට ජය.